ආයුබෝවන් සුබ දවසක් හැමෝටම රජා YouTube නාලිකාවෙන් ඔබට ඉදිරිපත් කරන ට්‍රේඩින් සම්බන්ධ දෙවෙනි වීඩියෝ එක තමයි ඔබ එකතු වෙන්නේ. මම පළවෙනි වීඩියෝ එක ඔබට ඉදිරිපත් කරා YouTube bot සහ RSI ඉන්ඩිකේටර් එක පාවිච්චි කරලා 5 minute chart එකෙන් කොහොමද අපි ස්කැල්පින් ක්‍රමයට මුදලක් උපය ගන්න කියලා. මේ ඒ සඳහා කරන දෙවෙනි වීඩියෝ එක තමයි ඔබට ඉදිරිපත් කරන්නේ. මෙතනදී පළවෙනි වීඩියෝ එකෙන් කරගන්න බැරි වෙච්ච මිස් වෙච්ච සහ ඔබට අවබෝධ කරගන්න එකපාරටම අපහසු දේවල් ටික මම දෙවෙනි වීඩියෝ එකකට මතක් කරනවා. වීඩියෝ එක ස්කිප් කරන්න එපා නරඹන්න. මොකද සමහර තැන් ඔයගොල්ලෝ මිස් වුණොත් ඔයගොල්ලන්ට මේ ස්ට්‍රැටජි එක හරියට පාවිච්චි කරන්න අපහසුතාවයකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක දෙන වීඩියෝත් එක්ක අපි දැන් බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. මුලින්ම 1 hour chart එකට යන්න මම තෝරගත්ත මේ ATC Litecoin කියන coin එකේ 1 hour chart එක. මුලින්ම මේ chart එක අපි අඳුර ගන්න ඕනේ මේ trend එක තියෙන්නේ කොහෙද කියලා. trend එක up trend ද down trend ද කියලා අඳුරගෙන අපි trend line එකක් මාක් කර ගන්නවා. line එක මාක් කරන අත්‍යවශ්‍යම නැහැ. මම කියන්නේ අර trend එක අඳුරා ගැනීමේ පහසුව හින්දා. ඒක වෙනවා Litecoin කියන මේ coin එක. දැන් තියෙන down trend එකේ තියෙන්නේ. down trend එකේ තියෙන market එක ඔයගොල්ලෝ බලන්න YouTube bot එකෙන් ඔයගොල්ලෝ ඉන්ඩිකේට් කරන සිග්නල් එක දැන් මුද්‍රෙම සෙල් කියලා එකක් අපිට ඉන්ඩිකේට් කරනවා. ඒ සෙල් කියන එක ඉන්ඩිකේට් වුණාට පස්සේ ඒ කැන්ඩල් එකේම ඊට පස්සේ හැදෙන කැන්ඩල් එක කලින් කැන්ඩල් එකට වැඩිය චුට්ටක් උඩට ඇවිල්ලා තමයි පල්ලෙහාට හැදෙන්නේ. අපි අන්නේදී තේරුම් ගන්න ඕනේ ට්‍රේඩ් එකට එන්න වෙන්න. මොකද කැන්ඩල් එකේ ක්ලෝස් එකේම අපි ට්‍රේඩ් එකට එන්න වෙන්නේ නැහැ. පොඩි වෙලාවක් ඉවසන්න. ඒ ක්ලෝස් එකට වැඩිය පොඩ්ඩක් උඩට මාකට් එක එනවා. ආවට පස්සේ තමයි අපි ට්‍රේඩ් එකට එන්න වෙන්න ඕනේ. ඔයගොල්ලෝ මාකට් එක බෑක් ටෙස්ට් කරලා බලන්න අවස්ථා ගණනාවක් මේ වගේ අපිට හම්බ වෙනවා. ඉන්ඩිකේට් වෙන කැන්ඩල් එකට වැඩිය ඊට පස්සේ හැදෙන කැන්ඩල් එක පොඩ්ඩක් උඩට ආයෙ හැදෙනවා. අන්න එතෙන් තමයි හරියටම ට්‍රේඩ් එකට එන්න වෙන්න ඕනේ. ඒක අර කැන්ඩල් එකක් වැඩෙන කැන්ඩල් එකක් හැදෙන ස්පීඩ් එක තේරුම් ගන්න ඕනේ මේ ට්‍රේඩ් එකට හරියට එන්න වෙන්න. ඒක chart හොඳට ඇනලයිස් කරන chart එක දිහා හොඳට බලන්න. ඒතර ඔබ තේරුම් ගන්න පුළුවන් කැන්ඩල් එකට ප්‍රෙෂර් එක මොන වගේද කියලා. බලනවා chart එක හොඳට දිහා. ඉන්ඩිකේට් කරන කැන්ඩල් එකට පස්සේ කැන්ඩල් එක මදක් උස්සනවා. සෙල් කැන්ඩල් එක නම් සෙල් කැන්ඩල් එකේ දෙවෙනි කැන්ඩල් එක ඒ ක්ලෝස් එකට වඩා පොඩ්ඩක් උඩට මාකට් එක ගෙනල්ලා තමයි පල්ලෙහාට ආයි හැදෙන්නේ. අපි ට්‍රේඩ් එකට ඒ කැන්ඩල් එක අවස්ථාවේ එන්න උනාට පස්සේ අපිට ඒක ලොකු ගේන් එකක් ගන්න පුළුවන් සහ ස්ටොප් ලොස් එක අපි ගොඩක් අඩු කරගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ 5 minute chart එකේ අපි ට්‍රෙන්ඩ් එක අඳුර ගන්නවා. ට්‍රෙන්ඩ් එක අඳුරලා පස්සේ අපි යනවා 5 minute chart එකට. එතන මෙතන බලන්න ඔයගොල්ලෝ buy signal දීපු අවස්ථාවලට වැඩිය sell signal දීපු අවස්ථාවල නේ down trend එක තියෙන හින්දා sell signal එකක් දුන්නාට පස්සේ ඒ candle එකේ sell candle එක පෙන්නු candle එකට එහා පැත්තෙන් හැදෙන candle එක මදක් උස්සලා දෙනවා. අපි එතනින් trade එකට එන්න ඕන බලන්න කොච්චර පල්ලෙහාට මේ trade එක වැඩ කරලා තියෙනවද කියලා. ඒකම කියන්නේ ට්‍රේඩ් එකක් එන්ටර් වෙන්න කලින් ට්‍රෙන්ඩ් එක හරියට අඳුර ගන්න ඕනේ. ට්‍රෙන්ඩ් එකට අඳුරන් තමයි බොට් ගෙන් දෙන සිග්නල් එක අපි පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ බයි සිග්නල් එකක් වුණා. සිග්නල් එකෙන් පස්සේ බලන්න බයි සිග්නල් එක දුන්න මේ කැන්ඩල් එක හැදෙන උඩට කැන්ඩල් එක උඩට හැදුනට පස්සේ ඒ කැන්ඩල් එකේ දෙවෙනි කැන්ඩල් එක ඒ කැන්ඩල් එකේ මුන්නට පොඩ්ඩක් පහළ තමයි නැවතත් පටන් ගන්න. එතකොට ඒ කැන්ඩල් එක එතනින් තමයි අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් හොඳින් බලන්න ඕන chart එක දිහා උඩට පෙන්වන්න විශේෂම කාරණයක් වෙන්න තියෙනවා. මෙතන මම පාවිච්චි කරලා තියෙන YouTube bot කියන ඉන්ඩිකේටර් එක සහ RSI divergence ඉන්ඩිකේටර් එක. මෙතෙන්දී උගලන්ට පෙන්වනවා RSI divergence එකේ divergence එක පෙන්වනවා. bullish divergence එකක් පෙන්වනවා. එතකොට YouTube bot එකෙන් උගලන්ට පෙන්වලා තියෙනවා sell signal එකක්. bullish divergence තියෙනවා. sell signal එකක් දෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවක මෙතෙන්දී sell එකට trade එකට එන්න වෙන්න බෑ. මොකද හේතුව RSI එකේ divergence එකක් පෙන්ලා දෙනවා bullish එකක්. ඒ bullish එකට sell එක ගැලපෙන්නේ නැහැ. කොහොමද ඒ trade එකට එන්න ඕන ඔයගොල්ලෝ පෙන්වන chart එක ඒ trade එක loss වෙනවා. එතකොට හොඳට back test කරලා බලන්න 1 hour chart එක 5 minute chart එක back test කරලා බලන්න මේ indicator දෙකම use කරලා ඔයගොල්ලන්ට මේ වගේ අවස්ථා ගොඩාක් දක ගන්න පුළුවන්.
මතක තියාගන්න මේ වගේ අවස්ථාවල ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න එපා. අපරාධයේ මුදල්. ඒත් එකම බලනකොට මේ දකුණු පසින් පේනවා කැන්ඩල් එක ලොකු කැන්ඩල් එකක් කරන ස්පීඩ් එක. ස්කැල්පින් කරන කෙනෙක් මෙන්න මේ දේ හොඳට අවබෝධ කරගන්න ඕනේ. කැන්ඩල් එකක් හැදෙන ස්පීඩ් එක සහ කැන්ඩල් එකේ තියෙන ප්‍රෙෂර් එක. මම මේ සම්බන්ධව ඔයගොල්ලන්ට ඉදිරියට තව වීඩියෝ එකක් කරනවා මේ කැන්ඩල් එකේ ප්‍රෙෂර් එකත් එක්ක කොහොමද අපි ක්ෂණිකව මුද්‍රක් මේකට හොයාගන්න කියලා අවදානම් සහිත වැඩක්. නමුත් යම් මුද්‍රක් හොයාගන්න පුළුවන්. හැබැයි ඒකට මේ කැන්ඩල් එකක් හැදෙන එක සම්බන්ධව හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳට මේ chart දිහා බලන් ඉඳලා කැන්ඩල් එක හැදෙන ප්‍රෙෂර් හොඳට තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ අපිට මේ වගේ ට්‍රේඩ් වලට එන්න වෙනකොට. අවදානම් ට්‍රේඩ් ඒවා. නමුත් යම් මුද්‍රා ක්ෂණිකව අපිට හොයාගන්න පුළුවන්. බලන්න කැන්ඩල් එක පහළට ගෙනවා වගේ මීලට ගෙන්න ස්පීඩ් එක ඒ ප්‍රෙෂර් එක රයිට් මම හිතනවා කලින් වීඩියෝ එකට අමතරව මේකෙන් ඔයගොල්ලන්ට ඒ කලින් වීඩියෝ එකේ ලැබුණ නැති යම් දැනුමක් මේකෙන් ලැබෙන්නේ නැති කියලා. ඉතින් හරියටම මේ ස්ට්‍රැටජි එක පාවිච්චි කරන්න මුදල් නාස්ති කරගන්න එපා. මතක තියාගන්න 1 hour chart එකේ ට්‍රෙන්ඩ් එක අඳුර ගන්න 5 minute වලට එන්න UT බෝඩ් එකේ ඉඳලා සිග්නල් එක සහ RSI එකේ ඉඳලා සිග්නල් එක ගැන සැලකිලිමත් වෙලා කැන්ඩල් එකක් සෙල් කැන්ඩල් එක ගන්න සෙල් කැන්ඩල් එක ඉවර වුණාට පස්සේ දෙවෙනි කැන්ඩල් එක හැදෙන්නේ පොඩ්ඩක් ඉහළට උස්සලා මාකට් එක අන්න එතෙන්දී ට්‍රේඩ් වලට එන්න වෙන්න බයි සිග්නල් එකක් නම් බයි සිග්නල් එකේ කැන්ඩල් එක හැදෙන්නේ උඩට පළවෙනි කැන්ඩල් එක හැදෙනවා සිග්නල් එක වැටෙනවා දෙවෙනි කැන්ඩල් එක මත පල්ලෙහාට මාකට් එක අරන් යනවා නැවත ඉහළට යන්නේ අන්න එතෙන් තමයි අපි ට්‍රේඩ් එකට එන්න වෙන්න ඕනේ. බොහොමත්ම ස්තුතියි වීඩියෝ එක නරඹුවට. ඉතින් අපේ channel එකට support එකක් දෙන්න, subscribe කරලා දෙන්න, like කරලා දෙන්න. තවත් මේ වගේ වැදගත් වීඩියෝ ගන්නවා ඔබට ඉදිරිපත් කරනවා. ඔබට කොහොම හරි යම් මුදලක් pocket money එක හරි හොයාගන්න හැන්දාවට ජොබ් එකක් කරලා ඇවිල්ලා පැයක් දෙකක් වැඩ කරලා කීයක් හරි හොයාගන්න පුළුවන් මට්ටමට අපි මේක දියුණු කරගමු. ඔයගොල්ලෝගේ support එක අපිට ලබා දෙන්න. උපරිම දැනුමක් අපි උන්ගෙන් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි නරඹුවට.